ඔයාලා හැමෝටම සුබ දවසක් කියලා පිළිගන්නවා. ඔන්න ඉතින් කාලයකට පස්සේ ගෝල් මාකට් එකේ අප්ඩේට් එකක් අරගෙන මම ඇවිල්ලා ඉන්නවා. අලුත් අවුරුද්දෙන් පස්සේ හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ප්‍රොෆිට් ඉතිරෙන සුබ අලුත් අවුරුද්දක් වෙන්න ඕනේ. හරි. අපි යන් වැඩි කතා නැතුව වීඩියෝ එකට. මම ඉන්න ගෝල් එකේ 1 day chart එකේ 1 day chart එකේ මම මෙතනින් ඉවර කරලා තියෙනවා මේජර් වේව් I එකක්. 1 day chart එකේ මේජර් වේව් I එකක්. එතකොට අපේ පරණ ගෝල් chart කවුන්ට් බලපු අය ඉන්නවනම් මේ I එක මොකක්ද කියලා දන්නවා. එහෙම අයිඩියා එකක් නැති කෙනෙක්ට පුළුවන් පරණ ගෝල් කවුන්ට් බලන්න. එතකොට ඒකෙන් ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන්. එතකොට මේ මේජර් වේව් I එකෙන් ඉවර වෙනවා කියලා මම ගන්නෙ අපේ මේජර් කවුන්ට් එකේ 1 week වේව් E එකක්. 1 week වේව් E එකක් තමයි මම මෙතනින් ඉවර වෙනවා කියලා ගන්නෙ. ඉතින් යම් 4 hour chart එකට 4 hour chart එක අපිට මොනවද දකින්න තියෙන්නේ කියලා අපි බලමු ගිහිල්ලා මාකට් එකේ. 4 hour වලට යන්න කලින් මම දෙයක් කියන්න ඕන ඔයාලට. මෙන්න මෙහෙම I එකෙන් පස්සේ මාකට් එකේ වේව් එකක් පහළට මේජර් සෙල් ඔෆ් එකක් දීලා තියෙනවා. මේක නියෝ වේව් පැත්තෙන් ගත්තාම අපිට මේ හැදිලා තියෙන පහළට ඊළඟ මාකට් එකේ හැදෙන්න ඉන්න පැටර්න් එකේ ෆස්ට් වේව් එක විදිහට අපි මෙයා මාක් කරගන්නවා. එතකොට මෙයා කරෙක්ටිව් වේව් එකක්. මම මෙයාව F3 ෆස්ට් 3 එක විදිහට මාක් කරනවා. ඒ වගේම මෙතනට අපේ මේ පැටර්න් එකට අදාළ දෙවෙනි වේව් එක සෙන්ටර් වේව් එක මාක් කරනවා. එතකොට අපි ෆස්ට් වේව් එක සහ සෙන්ටර් වේව් එක අතර කාල ගණනය ගත්තොත් එහෙම ෆස්ට් වේව් එකට වඩා සෙන්ටර් වේව් එකේ ටයිම් එක වැඩි. එතකොට ටයිම් එක වැඩි වෙනවා කියන්නේ මෙතන හැදෙන්න පුළුවන් පොසිබිලිටි එකක් තියෙන පැටර්න් වලට අපිට ගන්න පුළුවන් ප්‍රධාන වශයෙන් ට්‍රයැන්ගල් පැටර්න්, ඩයමෙට්‍රිකල් පැටර්න් අපිට ප්‍රධාන වශයෙන් මෙතන පොසිබල් එකක් කවුන්ට් කරගන්න පුළුවන්. ඒත් එක්කම මේ සෙකන්ඩ් වේව් එක එහෙම නැත්නම් සෙන්ටර් වේව් එක මෙයා රීටෙස්ට් කරවලා තියෙනවා මාකට් එක 0.618 සහ 100 කියන ලෙවල් එකට. අපිට සාමාන්‍යයෙන් 0.618 සහ 100 කියන ලෙවල් අතර මාකට් එක හැදුනොත් එහෙම වේව් එකක් ෆස්ට් වේව් එකට සාපේක්ෂව සෙකන්ඩ් වේව් එක කියලා දීලා තිනවා මම ඔයාලට හැදෙන පැටර්න් කිහිපයක්. මේ පැටර්න් මතක නැත්නම් මම සයිඩ් එකෙන් දාන්න. ඒ පැටර්න් කිහිපයක් හැදෙනවා මේ අතර මාකට් එක රීටෙස්ට් කරොත් එහෙම. අපි කවුන්ට් එක මෙතනින් එහාට කන්ටිනියු කරන්නේ ඒ පැටර්න් වලට අදාළව සහ ඒ ෆිබොනාචි ලෙවල් වලට අදාළව තමයි මෙතනින් එහාට අපි පැටර්න් එක කවුන්ට් කරන එක කන්ටිනියු කරන්නේ. එතකොට මම සයිඩ් එකෙන් දාන්නම් ඒ ටික ඔයාලට දැන් පේනවා ඇති. මෙන්න මේ පැටර්න් කිහිපය ට්‍රයැන්ගල් ඇරෙන්ඩ් සාමාන්‍යයෙන් ට්‍රයැන්ගල් හැදෙන්න පුළුවන්. ට්‍රයැන්ගල් කියන දේ මාකට් එකේ 0.618 සහ 100 අතර හැදෙනවා වගේම ඊට වඩා ලොකු පොසිබිලිටි එකක් තියෙන පැටර්න් එකක් මාකට් එකේ හැදෙනවා. එතකොට ඒ තමයි ෆ්ලැට් සහ අපි කියනවා ඩයමෙට්‍රිකල්. ෆ්ලැට් සහ ඩයමෙට්‍රිකල් මාකට් එකේ ලොකු පොසිබිලිටි එකක් තියෙන මෙතන හදන්න පුළුවන්. එතකොට මෙතනින් එහාට අපි කන්ටිනියු කරන්දී කවුන්ට් එක ගැන හිතන්න වැඩිපුරම අවධානයක් දෙන්නේ ෆ්ලැට් සහ ඩයමෙට්‍රිකල් වලට ට්‍රයැන්ගල් එකකට වඩා. එතකොට ට්‍රයැන්ගල් එකක් හැදෙන්නේ නැහැ කියන්නේ නැහැ මම. ඒකට සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම අර රෙස්පෙක්ට් කරන ආකාරයේ වේව්. එතකොට උඩින්ම ඉන්න දෙන්නේ තමයි ඩයමෙට්‍රිකල් එක සහ ෆ්ලැට් එක. මෙතන තියෙන ෆිබොනාචි ලෙවල් සහ කාලයන් වලට අනුව. හරි. අපි යන් ඊළඟට මොකද වෙන්නේ කියලා බලමු. හරි. ඔන්න මම දැන් ඇවිල්ලා 4 hour chart එකට. එතකොට 4 hour chart එකේ මෙන්න මේ වගේ ස්ට්‍රක්චර් එකක් දකින්න තියෙන්නේ. එතකොට ෆස්ට් වේව් එක, සෙන්ටර් වේව් එක, ඊට පස්සේ අපි ඊළඟ සෙන්ටර් වේව් එක මාකට් එකේ හදලා මෙන්න මෙතනට ගෙනවා තවත් මාකට් එක සෙන්ටර් වේව් එකක්. සෙන්ටර් වේව් එකක් ගෙනවා මෙන්න මෙතනට මාකට් එක. අපිට දැනට එතන තියෙන ස්ට්‍රක්චර් එකත් එක්ක ගත්තාම අපිට බැලන්ස්ඩ් බැලන්ස් වෙච්ච මාකට් එකේ වේව් 9ක ස්ට්‍රක්චර් එකක් දකින්න තියෙනවා. A B C D E F G H I. අපිට දැන් ඉන්නේ ගෝල්ඩ් මාකට් එක buy එක. ගෝල්ඩ් මාකට් එකේ ඉන්නේ buy එක. එතකොට මෙන්න මේ හරියට මාකට් එක එන්න ඕනේ. ටාගට් විදිහට ගත්තොත් එහෙම 4970 4900 වගේ ලෙවල් එකකට ගෝල්ඩ් මාකට් එක එන්න ඕනේ. ඇවිල්ලා මාකට් රිවර්සල් එකක් වෙන්න ඕනේ. ඇවිල්ලා මාකට් එක රිවර්සල් එකක් වෙන්න ඕනේ. අපිට 1 hour එකේ ගියාම මෙතන කොහොමද ට්‍රේඩ් ඔපචුනිටි එක කැප්චර් කරගන්නේ කියලා ගත්තොත් එහෙම ඊට දන්න කට්ටියට මෙතන ට්‍රේඩ් ඔපචුනිටි එකක් කැප්චර් කරගන්න විදිහ කියලා දීලා තියෙනවා. අපිට දැන් මාකට් එක මෙතනට ඇවිල්ලා තියෙනවා. ඇවිල්ලා පොඩි බවුන්ස් එකක් දීලා තියෙනවා. හැබැයි ඒක හරියටම ටාගට් වලට වද්දලා තමයි ගිහිල්ලා තියෙන්නේ. දැන් මෙයා
මාකට් එක උඩට ගෙනියන්න ඕනේ. ඔර උඩට ගෙනියද්දි මේ හරිය හැදෙන චූටි පැටර්න් එකකින් අපිට එන්ට්‍රි එක ගන්න පුළුවන්. ඔට සාමාන්‍යයෙන් ඩයමෙට්‍රික් සිමෙට්‍රික් ට්‍රේඩ් කරන කෙනෙක් නම් දන්නවා ලාස්ට් වේව් එක හන්ට් කරන ස්පීඩ් එකත් එක්ක තමයි අපි ට්‍රේඩ් එකට එන්ටර් වෙන්නේ. ඔට දැන් ඉන්නේ වේව් i එකේ. එතකොට වේව් i එකේදී අපි ට්‍රේඩ් එකට එන්ටර් වෙන්නේ h වේව් එකේ ලාස්ට් වේව් එක හන්ට් කරන ස්පීඩ් එකත් එක්ක. ඔට දැනට මෙතන ට්‍රේඩ් එක ගිහිල්ලා තිනවා අපිට මාකට් එකේ. අපි යන් තව ලෝවර් ටයිම් ෆ්‍රේම් එකකට. මෙන්න මෙතනින් ඔන්න අපිට ට්‍රේඩ් එක ගිහිල්ලා තිනවා මෙයා. හරිද? මෙන්න මෙතනින් ට්‍රේඩ් එක ගිහිල්ලා දෙනවා. එතකොට අපි එතනින් ප්ලේස් කරන ට්‍රේඩ් එක SL එක සෙට් වෙන්න පල්ලෙහාට. H එකේ අවසානයේ තමයි SL එක අපිට සෙට් වෙන්නේ. දැන් අපිට ට්‍රේඩ් එකට එන්ටර් වෙන්න බෑ. ඔතන මෙතනින් පස්සේ හැදෙන වේව් එක අපි ගත්තොත් මේ ABCD E කියලා මාකට් එකේ මේ හරියේ ට්‍රයැන්ගල් ෂේප් එකක් හදලා මෙන්න මේ විදිහට උඩට යන්න පුළුවන්. එතකොට අපි අර පරණ ටාගට් වලටම මාකට් එක අරගෙන එන්න පුළුවන්. එතකොට මේ වගේ අයිඩියා එකක් තමයි මෙතන මාකට් එකේ තියෙන්නේ. එතකොට දැන් මේ i එක ගියාට පස්සේ මාකට් එක බයි වුණාට පස්සේ මොකද කරන්නේ? මාකට් එක බයි වුණාට පස්සේ i එකෙන් පස්සේ අපිට තියෙනවා ෂෝට් ට්‍රේඩ් එකක් මාකට් එකේ. එතකොට මේ ෂෝට් ට්‍රේඩ් එක කැප්චර් කරගන්න විදිය සිමෙට්‍රිකල් එකකට අදාළ පෝස්ට් පැටර්න් එකකින් ගන්න ඕනේ. එතකොට සිමෙට්‍රිකල් පෝස්ට් පැටර්න් එක දන්නේ නැති කෙනෙක් ඉන්නවනම් වේව් i එක ආපස්සට රිටර්න් වෙන්න ඕනේ වේව් i එකට ගියපු කාලෙට වඩා අඩු කාලෙකින්. එහෙම නැත්නම් සමාන කාලෙකින්. එතකොට මේක උණ පළියටම පෝස්ට් පැටර්න් එක හරිද නැහැ. තව පෝස්ට් පැටර්න් රූල්ස් 3ක් තියෙනවා. හරිද? එතකොට ඔයාලට ෂෝට් ට්‍රේඩ් එකක් කැප්චර් කරගන්නවා නම් තමයි ඒ පෝස්ට් පැටර්න් එක අදාළ වෙන්නේ සහ මාකට් එක ඊළඟට මොකද කරන්න කියන දේ ඩිපෙන්ඩ් වෙන්නේ ඒ පෝස්ට් පැටර්න් එකත් එක්ක. එතකොට පෝස්ට් පැටර්න් රූල්ස් 3ම දන්න කෙනෙක් ඉන්නවා ඔයාලට පුළුවන් ඊළඟ මාකට් එකේ වෙන දෙයක් අයිඩියා එකක් ගන්න. එතකොට මම ඔන්න දැන් එකක් ඔයාලට කියලා දුන්නා. තීරි පාට් එකේ ඒක තියෙනවා සම්පූර්ණයෙන්ම බලන්න මාකට් එකේ ඊළඟට මොකද වෙන්නේ කියලා. හරි. එතකොට දැන් ගෝල් එකේ උඩට ගියාට පස්සේ හොඳට මතක තියාගන්න හොඳ ට්‍රේඩ් එකක් තියෙනවා. අපි ඊළඟ දවසේ ඊළඟ ට්‍රේඩ් එකෙන් එහෙම නැත්නම් ඊළඟ ගෝල් මාකට් අප්ඩේට් එකෙන් බලමු මොකද වෙන්න තියෙන්නේ කියලා. මේ ට්‍රේඩ් එකට මේ අයිඩියා එකට මොකද උනේ වෙනස් වුණ දේවල් අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු. එහෙනම් හැමෝටම සුබ දවසක්. බිට්කොයින් එක වීඩියෝ එකකින් මම ආයෙ එන්න. එතකොට අපි මේකේ රිසල්ට් එක බලලා ඊළඟට වෙන්න තියෙන්නේ මොකද්ද කියලා අපි කතා කරමු බිට්කොයින් වීඩියෝ එකේදී.